හලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා නේද? ඉතින් good morning. මම ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. මේ වීඩියෝ එක ලොකු සතුටක් වගේම කියාගන්න බැරි දුකකුත් මට දැනෙනවා. මේ වගේ මේ වීඩියෝ එක මම හිතන් හිටියේ මම ගොඩ දවසකට කලින් කරනවා කියලා. ඒ වුණාට මට එහෙම කරන්නත් එහෙම මයින්ඩ් එකක් තිබ්බේ නැහැ. පහුගිය දවස් ටිකෙන් බිසි වෙලා හිටියා. ඉතින් ඒ නිසා මට වීඩියෝ එකක් කරත් නෑ. මට මේකෙන්ම මම මේ වීඩියෝ එකම දානවා කියලා මම හිතුවා. ඇත්තටම ඊයේ රෑ තමයි මම කෝට් එකේ ගෙවුණු අන්තිම රෑ ගෙවුනේ. ඇත්තටම මට කියන්න තේරෙන්නේ නැහැ මට දැනෙන ෆීලිං එක මොකක්ද කියලා. හැබැයි මම පුදුම සතුටකින් ඉන්නේ. ලංකාවට ඉන්නේ මං හදන්නේ. ඒ නිසා හැබැයි මට දුකකුත් තියෙනවා. මොකද මගේ අම්මා වගේම ආදරය කරපු මැඩම් කෙනෙක් හිටියා. ඉතින් මම ප්‍රශ්නවලදී වැටලා ඉද්දී, මම දුකෙන් ඉද්දී, මම අඬද්දී හැම වෙලේම මාව හිනා ගස්සලා තියපු මැඩම් කෙනෙක් තමයි මට හිටියේ. ඉතින් එතකොට එයාලව දාලා යන්නත් මට මාරම දුකක් තියෙනවා. හැබැයි මම මගේ අම්මා ගාවට යන්නේ. ගොඩාක් ආදරය කරන කෙනා ගාවට මම යන්නේ. ඉතින් ඒකත් මට ලොකු සතුටක් තියෙනවා. හැබැයි මම වැටිච්ච තැන්වලදී, මම අඬපු තැන්වලදී මට ආදරය කරපු මාව මගේ අම්මා වගේම ළඟින් තියාගෙන බලාගත්ත එයාව දාලා මට දුකයි. හරි දැන් එයාලව දාලා යන්න මට දුකයි. හැබැයි මගේ අම්මා ගාවට යන්න එතකොට මට ලොකු සතුටකුත් තියෙනවා. තව එක දෙයක්, මගේ අම්මා තාම දන්නේ නැහැ මං එනවා කියලා. ඉතින් සර්ප්‍රයිස්. මේ දවස් ටිකේම එයා ගොඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ. මොකද මම එනවා කියලා එයාට එනවද කී කට්ටිය අහනවා. එතකොට මම එන්න වෙන්නේ නැහැ කියනවා. එහෙම එක විකාර කියනවනේ. ඉතින් කොහොම හරි එහෙන කන්ෆියුස් වෙලා ඉන්නේ. සමහරලාට මගේ කඩින් මාට්ටු වෙන්න යනවා. කොහොම හරි ඉවසගෙන කියන්න අතෝ තමයි ඉන්නේ. මම මෙතනින් මේ ඉවර කරනවා. ඊළඟට අපි එයාපෝට් එකේදී හම්බ වෙමු. වීඩියෝ එක කන්ටිනියු බලන්න. හරි ඔන්න මම දැන් ලෑස්තිලා ඉන්නේ එයාපෝට් එකට යන්න. මේ ගෙවෙන්නේ මම කුවේට් එකේ ගෙවන අන්තිම පැය ගාන. ඉතින් මාර ආසාවෙන් ඉන්නේ. පුදුම තරම් ආසයි ලංකාවට එන්න. ඉතින් ගොඩක් කාලෙකින් මම ලංකාවට එන්නේ. අපි බලමු ලංකාවට ගිහිල්ලා කොහොමද කියලා. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever wild and free. හරි මම දැන් මේ ඉන්නේ කුවේට් එයාපෝට් එකේ. ඉතින් මට ටිකක් වෙලා ගියා ඇත්තටම ඇතුළට එන්න. ඊට පස්සේ වැඩ ටික ඔක්කොම කරගෙන මම දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ ගේට් එක ගාවට. ඉතින් අපි බලමු ලංකාවට ගිහිල්ලා කොහොමද කියලා. මට ඇත්තටම බැගේජ් වල ප්‍රශ්නයක් වුණා. ඒක තමයි මම දැන් මේ ඔයාලට කියන්නේ මෙතන. මම පස්සේ තමයි මේක වොයිස් ඕවර් කරන්නේ. අපි ලංකාවට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔන්න දැන් ගේට් එක ඕපන් කරා. අපි දැන් ෆ්ලයිට් එකට යන්න හදන්නේ. දුකකුත් තියෙනවා මාරම විදිහට.
අවුරුදු ගානක් ඉඳලා යනකොට ඉතින් දුකයිනේ නේද? ඒ වගේම සතුටුකුත් තියෙනවා. මොකද අපේ අම්මා දන්නේ නැහැ ගෙදර කවුරුත් මල්ලි ඇරෙන්න කවුරුත් දන්නේ නැහැ මම ලංකාවට එනවා කියලා. බලමු. මේ තියෙන්නේ ෆ්ලයිට් එකට නගින ගමන් බස් එකකින් ඇවිල්ලා ෆ්ලයිට් එකට නැග්ගා. ඊට පස්සේ දැන් ෆ්ලයිට් එක ඇතුලේ තමයි ඉන්නේ. මම වොයිස් ඕවර් එක කරන්නේ පස්සේ. බලමු ලංකාවට යන්න තියෙන්නේ ලෑන්ඩ් කරන්න තියෙන්නේ පාන්දර 3 ගානට. ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා. කුවේට් වලින් ටේක් ඔෆ් කරලා අපි ෆ්ලයි කරන්න ගත්තේ රෑ 7:20ට විතර. ඉතින් බලන්නකෝ කුවේට් අහස උඩින් කුවේට් එක දිහා බලද්දී රෑට කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මම එන දවසේ මට කිසිම දෙයක් බලන්න හම්බුනේ නැහැ. මොකද මට වින්ඩෝ ෂීට් එකක් නෙමෙයි හම්බ වෙලා තිබ්බේ. අනිත් එක මම අඬ හිම ආවේ. ඉතින් නිදාගත් එකම විතරයි කරේ. හැබැයි යද්දි නම් මට ඒ ලස්සන කොච්චරද කියලා බලාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලටත් බලන්න පුළුවන් කුවේට් එක අහස උඩින් කොච්චර ලස්සනද කියලා. මේ තියෙන්නේ පාන්දර 3:20ට විතර අපි ලංකාවට ලෑන්ඩ් කරන්න හදද්දී අහස උඩින් අපේ ලංකාව හරිම ලස්සනට පේන විදිහ. ඉතින් මගේ ඇඟත් ඇත්තටම හිරිවරුණා මේ විදිහට දකිද්දී. මොකද අවුරුදු ගානකින් ලංකාවට එද්දී ඒ ෆීලිං එක මම හිතනවා රටේ ඉඳලා ලංකාවට එන ඔයාලටත් දැනෙලා ඇති කියලා. ඒක මාරම ෆීලිං එකක්. ඒක දැනෙන්න ඕනේ ඇත්තටම. මං මාරම ආසාවෙන් හරිම ආසාවෙන් ගත්ත වීඩියෝ එකක් මේක. මොකද ලංකාව මම දකින්නේ අවුරුදු 2.5කට පස්සේ මේ විදිහට. ඉතින් මාරම සතුටුයි. තව දෙයක් කියන්න ඕනේ. මම මේ වීඩියෝ එක එඩිට් කරලා දාන්න හිටියේ මීට මාස ගානකට කලින්. හැබැයි මට එහෙම මයින්ඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් පරක් වෙලා හරි මේක මෙමරි එකක් විදිහට තියාගන්න ඕන නිසා මට දාන්න හිතුණා. ඉතින් බලලා කියන්නකො ලස්සනයිද කියලා. හරි ඔන්න දැන් ඉන්නේ අපි ලෑන්ඩ් කරලා ලංකාවේ. මේ ඉන්නේ මගේ හාපැත්තේ ආපු අක්කයි ශානි අක්කා. දැන් ඉන්නේ ලංකාවේ එයාපෝට් එක ඇතුලේ. ඉතින් ඉමිග්‍රේෂන් ගිහිල්ලා වැඩ ටික ඉවර කරගෙන ඔන්න දැන් අපි එන්න තමයි හදන්නේ. ඔන්න දැන් මම ගෙදරට ඇවිල්ලා ඉන්නේ. අපේ අම්මා සර්ප්‍රයිස් වෙන විදිහ බලන්නකො. මොකද එයා දන්නේ නැහැ පාර්සල් එකක් ඇවිල්ලා කියලා තමයි බොහොම අමාරුවෙන් කාර් එක ගාවට ගෙන්න ගත්තේ. ඇත්තටම මේ වෙලාවේ මටත් හිතා ගන්න බැරි වුණා. මගේ අම්මටත් මාරම සතුටක් දැනුනේ. එයාට පපුවත් හිර වෙලා තිබ්බේ. ඉතින් මටත් සතුටුයි අවුරුදු ගානකට පස්සේ මගේ අම්මව මෙහෙම දැක්කලා මෙහෙම සතුටු වෙන්න තිබ්බ එකට. මේ ඉන්නේ මගේ සීයා. එතකොට මේ ඉන්නේ මගේ ලොකු මල්ලි. එයාත් ඉතින් යනවා. මේ ඉන්නේ මගේ චූටි මල්ලි. තාත්තව ගන්න බැරි වුණා. මේ ඉන්නේ මගේ අත්තම්මා තාත්තගේ අම්මා. එයාත් ගොඩාක් සතුටු වුණා. මේ ඉන්නේ මගේ සීයා තාත්තගේ තාත්තා. එයාත් සතුටු වුණා. මේ ඉන්නේ මගේ පුංචි කෙනෙක්. එතකොට මේ ඉන්නේ මගේ නැන්දි. වනනොන්නේ නැන්දි තමයි මේ ඉන්නේ. නැන්දි තමයි මං යන දවසෙත් ගොඩාක් දුක් වුණා වගේම මං එනකොටත් ගොඩාක් සතුටු වුණා. ෆැමිලි එකේ එකම කෙනාවක් හිතන්නේ. එතකොට මේ ඉන්නේ මගේ මාමා. ඒ කියන්නේ මගේ අම්මගේ අයියා. බොහොම අමාරුවෙන් බොරුවක් කියලා තමයි යාව ගෙන්න ගත්තේ. හැබැයි එයා තමයි මාව කියලා එකපාරම අඳුරගත්ත එකම කෙනා. මේ ඉන්නේ මගේ තාත්තගේ මල්ලි කෙනෙක්. එතකොට මේ ඉන්නේ මගේ තාත්තගේ මල්ලි කෙනෙක්. ඔන්න ඔහොම තමයි දවස ගෙවිලා ඉවරුනේ. ඉතින් මේ වීඩියෝ එක ගේන්න පරක් වුණා. ආයි වීඩියෝ එකකින් හම්බෙන්නම්.